අනුන්ගේ හිත් දිනාගන්න මහන්සි වෙනවට වඩා තමන්ගේ හිත හදාගන්න මහන්සි වෙන්න. ඒක ගොඩාක් ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ වීඩියෝ එක මම වෙන් කරන්නේ අහස් ගව්වේ ඒ සුමිහිරි ධර්මයේ දේශනා කරන මහමෙවුනාවේ පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. මගේ නම් හිත රිදුනම හැම මොහොතකම හිත සුවපත් කරගන්න අහස් ගව්ව මේ පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේගේ එක බණ පදයකට පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට මම ඩ්‍රෝබින් එකක් කරනකොට වුණත් සින්දු අහනවා වගේම මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ බණ අහන්න පුරුදු වෙලා ඉන්නවා. හිතේ තිබුණ ලොකු ආසාවකට මම උන්වහන්සේගේ ඒ කරුණාබරිත රුව මගේ ඇතින් මට පුළුවන් විදිහට සිතුවම් කළා. මේ වීඩියෝ එකේ අවසානයට මම ඇඳපු පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේගේ ඒ පැන්සල් සිතුවමේ වීඩියෝ එකක් එකතු කරලා තියෙනවා. ඉතින් මම හරිම වාසනාවන්ත. මගේ ගමේ පන්සලේ පින්කමකදීම මම ගොඩක් ආසාවෙන් ඇඳපු උන්වහන්සේගේ චිත්‍රය මට පූජා කරන්න පුළුවන් වීම. නමුත් ශ්‍රී කේමාරාම විහාරයේ පින්වත් පොඩි හාමුදුරුවන් තුන්නම නොසිටින්න අදටත් මම ආසාවෙන් ඇඳපු ඒ අමිතදීප ස්වාමීන් වහන්සේගේ ඒ චිත්‍රය මට පූජා කරගන්න බැරි වෙන්නත් ඉඩ තිබුණා. නම් වශයෙන් නොකියුවත් උන්වහන්සේලා තුන් නම ගැනම මගේ හිතේ ඒ ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ පින්කම දැකලා සහ මම පූජා කළේ සිතුවම දැකලා පින්සිත පහදවාගත්ත නොගත්ත ඔයාලා හැමෝටම මේ පින් අනුමෝදන් වේවා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලගෙනුත් මම ඉල්ලීමක් කරනවා. නිකමට වගේ අමිතදීප ස්වාමීන් වහන්සේගේ එක බණ පදයක් අහලා බලන්න. ඇත්තටම ආස හිතේ